ප්ලෑන් එකක් කරලා මොන ටයිම් ටේබල් එකක් පටන් ගත්තද ඔක හරියන්නේ නැහැ. ආවට ටික දවසකින් උතරම තමයි. මහන්සි වෙනවා මම ගොඩාක් මහන්සි වෙනවා. ඒ ප්ලෑන් කරනවා ඒ වුණා හරියන්නේ නැහැ කියලා ළමයිනුත් ඉන්නවනේ. ඒ ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේක. ඒ නිසා මොනවා කරන්නත් කලින් අනිවාර්යෙන්ම මෙන්න මේ ටික තමන්ට තියෙනවා නම් තමන් තේරුම් ගන්න මෙන්න මේක අපි නැති කරලා ඉන්න ඕනේ. පැය පහක් බයෝ පාඩම් කරන එක දාලා පැය දෙකමාරක් ගිහිල්ලා පිටු දෙකයි ගිහින් තියෙන්නේ. නමුත් මේ වගේ දේවල් තමයි ඇත්තටම ඔයාලා බ්ලොක් කරගෙන ඉන්නේ. මම මේ හොඳට බලලා මම සාමාන්‍යයෙන් මේ ගොඩාක් ලකුණු අඩු ළමයින්ගේ මම මේගොල්ලන්ට කිසි වැරද්දක් කියන්න මේගොල්ලෝ හදාගන්න කියන්නේ හැද? ඒ කියන්නේ ඒගොල්ලෝ මේව හදාගන්න මේක හොරි මේක කියලා. ඉතාලම දුර්වල ළමයින්ගේ මම ලකින ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඉතාලම දුර්වල ළමයින්ගේ දුර්වල කියන්නේ ඉතාලම ලකුණු අඩු ළමයින්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් මම දකිනවා. පළවෙනි කාරණාව එයාලට එයාලා අයිති නැහැ. ඒ කියන්නේ එයාලා ඩිසිප්ලින් නැහැ. එයාලා දන්නේ නැහැ මොකද කරන්න කියලා. ඒ කියන්නේ සමහරට එයා පාඩම් කරනවා කියලා දාගන්නවා. පැය පහක් බයෝ පාඩම් කරන කියලා දාගන්න පැය දෙකමාරක් ගිහිල්ලා පිටු දෙකයි ගිහින් තියෙන්නේ. මැද්දෙන් හිතලා මොකක් හරි ලොකු දෙයක් හිතලා. තමන්ගේ කන්ට්‍රෝල් එකක් නැහැ. මයින්ඩ් අවුට් යනවා. ඒ වගේ කතා කරා. හරිද? ඒක දෙවෙනි කාරණාව. ඒ කියන්නේ ફોකස් නැහැ චුට්ටක්වත්. තාම දුර්වලයි ෆෝකස් එකේ. තාම ඩිස්ට්‍රැක්ට් වෙනවා. මාර විදියට වෙන දේවල් ගැන හිතනවා. ෆෝකස් නැහැ. දෙවෙනි කාරණාව මාර නෙගටිව්. ඉස්සු හැදෙන නෙගටිවිටි එකක් තියෙනවා. ඒ කියන්නේ මට නම් බැරි වෙයි ඉතින් ඉතින් කොහෙද? තමන් විහිළුවටත් තමන්ව චාර්ටර් කරගන්නවා. ඊට සමහර මීම්ස් එහෙම හදන එවුන් ඉන්නේ. අර මේ මෙහෙම කරන ෆිසික්ස් වල ලකුණු පහක් තියෙන මම. අර ඒක සතුටු වෙනවා. හරි ෆිසික්ස් වල ලකුණු පහක් තියෙන මම. එහෙම කියලා අර නිකන් අර ඒ වගේ මීම්ස් තියෙන අර තමන් ගැනම හිතව නෙගටිව් ඉතින් කියන්නේ තමන්ම ජෝක් එකක් කරගෙන තියෙන්නේ. තමන්ම ජෝක් එකක් කරගෙන. ඒ කියන්නේ මාර නෙගටිව් සමහරට හැම දෙයක් ගැනම දකින්නේ මේ කොහොමද කරන්න දැන් ඉතින් මේ කියන්නේ මොකක් හරි දෙයක් කිව්වා මේක විසඳුම ගන්න නෙමෙයි. ඒ කියන්නේ බලන්නේ ඒකේ ප්‍රශ්නය. අර කලින් කියලා තියෙනවා. මිනිස්සු වගේ දෙයක් ඉන්නවනේ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙන මිනිස්සු. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙන මිනිස්සු ඉන්නවා. හරි මිනිස්සු ඉන්න ඕනෑම විසඳුමකට ප්‍රශ්නයක් තියෙන මිනිස්සු. කියන්නේ අර දෙන ඕනෑම විසඳුමකට ප්‍රශ්නයක් තියෙන එක කියන්නේ. ඒතරේ මේ මිනිස්සු ඇවිල්ලා ගොඩක්ම එහෙම අර ඕනෑම විසඳුමකට ප්‍රශ්නයක් තියෙන මිනිස්සු හැම වෙලාවෙම මොනවා හරි දෙයක් යාට නරකම දෙයක් තමයි හිතන්නේ. නෙගටිවිටි එකමයි හැම වෙලාවෙම ඔළුවේ දුවන්නේ. තුන්වෙනි කාරණාව. හරිද? එතන මාර ෆෝකස් නැහැ. ඊට පස්සේ මාර නෙගටිව් තුන්වෙනි එක තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන නරක දේවල් වලට වෙන මිනිස්සුන්ට තමයි බයින්නේ. හරිද? ඒ කියන්නේ මොකක් හරි දවස් අවුල් ගියොත් එන්නේ වෙන මිනිස්සෙක්ගේ පිටින් තමයි අනිවාර්යයෙන්ම යන්නේ. මොකක් හරි සමහරට වෙච්ච ලකුණු අඩු වීමකට වෙන මිනිස්සෙක්ගේ පිටින් තමයි අනිවාර්යෙන් යන්නේ. සමහරට වැඩ කරන්න බැරි වීමකට වෙන මිනිස්සෙක් තමයි බලන්නේ. මේක වෙච්ච හින්දා මේක කරන්න බෑ. මේක වෙච්ච හින්දා මේක කරන්න බෑ. ඔයා බලන්න ඔයාගේ ඇඟ ඇතුළේ ලක්ෂණ ටික තියෙනවා කියලා. මේ ලක්ෂණ වලින් තියෙනවා නම් පොඩ්ඩක් ගලප ගන්න ඔයාගේ ලකුණු අඩු වෙන්න හේතුවක් වෙන්නේ අනිවාර්යෙන් ඔන්න ඕක. ඒ මයින්ඩ්සෙට් එක වශයෙන් වගේ අභ්‍යන්තරයේ වශයෙන් මොන අවුලක් තියෙනවා. ඉතින් ඒක මයින්ඩ්සෙට් එක කියන වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක් නේ. එක දවසක වැඩන්නේ. මයින්ඩ්සෙට් එක කියන මේක තමන් තේරුම් ගත්තම තමන්ට කියලා වෙන්න මෙන්න මේක හින්දා කියලා කිසිම මෙලෝ සිහියෙන් ඉන්න එක නෙමෙයි නම. හැම වෙලාවෙම දකින්න හැම එකම වැරද්දක් අඩුපාඩුවක් නම් තමන්ට පේන්නේම අවුලක් නම් ඒක ඇතුලේ. ඊට පස්සේ අවසාන වශයෙන් කලින් කිව්වා වගේ මේ තමන් හැම දෙයකදීම තමන්ට සිද්ධ වෙන දේවල් වලට තමන්ට සිද්ධ වෙන සියලුම නරක කාරණා වලට තමන් හිතන්නේ තමන්ගේ වැරද්දක් හින්දා නෙමෙයි මේක වෙන මිනිස්සෙක් හින්දා මේක වෙන්නේ කියලා. අන්න එතකොට මොන ප්ලෑන් එකක් කරත් මොන ටයිම් ටේබල් එකක් පටන් ගත්තත් උක හරියන්නේ නැහැ. තව ටික දවසකින් උතරම තමයි. මොන ටයිම් ටේබල් එක මොන ප්ලෑන් එකක් පටන් ගත්තත් උතරම තමයි. ඒ නිසා මොනවා කරන්නත් කලින් අනිවාර්යෙන්ම මෙන්න මේ ටික තමන්ට තියෙනවා නම් තමන් තේරුම් ගන්න මෙන්න මේක අපි නැති කරලා ඉන්න ඕනේ. ඒව නැති කරගෙන සරල දෙයක් නේ. දැන් ෆෝකස් නැහැ කියලා හිතන්න ඔයා වැඩ කරනකොට ෆෝකස් නැති වෙලා යනවා. හරිද? ක්‍රම වලින් ෆෝකස් එක හදන්න පුළුවන්. ඔයා පැය 3ක බයෝ පාඩමක් කරගෙන නැති ඔයාට පැයකමාරක් යද්දි ඔයාලා හිතනවා නම් මේ කියන්නේ ඔයාලා ගොඩාක් දේවල් වෙන දේවල් වලට ඔලුවට යනවා නම් ක්‍රම තියෙනවා ෆෝකස් හදන්න. මොනවද? ඩිස්ට්‍රැක්ෂන්ස් හීට් තියෙනවා. ඒ කියන්නේ පාඩම් කරන ඉගෙන පාඩම් කරන ඉඳ ගන්න ඉදි සියලුම වාගේ සෝෂල් මීඩියා රමයා ෆෝන් ඔක්කොම පැත්තකින් දාලා පාඩම් කරන ඉඳ ගන්න. ඊට පස්සේ ඔයාලා ළඟ පොඩි හිස්කොලයක් තියෙනවා පෑනක් තියෙනවා. ඔයා වැටි කරගෙන යනකොට ඔයා සාමාන්‍ය විදිහට වැටි කරගෙන යනකොට ඔයාට මොන හරි වෙන්නත් කුණුහරුපයක් ඉදිච්ච ගමන් ඔයාලා කොලේක පොඩ්ඩක් මාතෘකාව ලියලා හරි මම පස්සේ හිතන්නම් කියලා තියලා වැටි කරගෙන යනවා. ඩිස්ට්‍රැක්ෂන්ස් හීට් තියෙනවා. සමහර ළමයි ඉන්නවා. ඒ ළමයට අතරම හිතෙන්නේ නරක දෙයක්වත් නෙමෙයි. ඒ ළමයට හිතෙන්නේ බයෝටික් කරගෙන නැද්දි අම්මා ෆිසික්ස් එක ගොඩාක් තියෙනවා මොකද කරන්නේ කියලා. වෙන සබ්ජෙක්ට් එකකට තමයි හිතෙන්නේ. ඒතර මොකද කරන්නේ? ඒකත් වලින් හරි මම ෆිසික්ස් වල වැඩ ටික බලන්න තියෙනවා. ඒක අපි පස්සේ බලමු මේක ඉවරලා බලමු කියලා ආයෙත් ලියා ගන්නවා. ඉතින් ගිහලා මේ වැඩේ කරනවා. ෆෝකස් අවුට් එකෙන් හදාගන්න ක්‍රම. ඉතින් තව තියෙනවා විදි. දැන් හිතන්නකෝ බයෝ නම් පාඩම් කරන්නේ. ඔයා හැම පිටුවකම ඔයා පාඩම් කරන ගන්න පිටුවකම උඩින්ම ලියන පටන් ගන්නකොට වෙලාව. දැන් මේ පිටුව පටන් ගත්තේ 8යි 15ට. 10යි 15ට උදේ. ඊට පස්සේ මේ පිටුව ඉවරුනේ මේ වෙලාවට කියලා උඩින් උඩට ලියනවා. ඒතර ඔයාට යම් පිටුවක දැන් හුම් කරගෙන ගිහිල්ලා යම් පිටුවක හිරලා ඉන්නවනම් ටක් ගාලා ටයිමර් එක දැක්කම මම දැනගන්නවා. මම හිර මාර වෙලාව මේ පිටුව ඇතුලේ ඉඳලා වෙලාව නාස්ති වෙනවා නේද කියලා. එහෙම එක එක මෙතඩ්ස් තියෙනවා. අපිව කන්ට්‍රෝල් කරගෙන සාමාන්‍ය තත්ත්වයට ගේන්න. ඒව ටික කාලයක් කරගත්ත පස්සේ ඕන්න නැති වෙලා හරියලා යනවා. අර බයිසිකල් පදින්න කියලා ගන්නවා වගේ. අර බයිසිකල් පදින්න කරනකොට මුලින්ම අර රෝද දෙකේ බයිසිකල් පදින්න කරලා බැලන්ස් රෝද කියලා එකක් තියෙනවා. තනියම බයිසිකල් පදින්න බැරි හින්දා බැලන්ස් රෝද කියලා එකක් දාගෙන හයි කරගෙන ඒකේ පොඩි දවුවකින් ටික කාලයක් පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක අයින් කරලා දානවා. එච්චරයි. ඒ වගේ මෙතන තියෙන ෆෝකස් අයිටම් එක හදාගන්න. ඒක කරන්න. හරිද? ඒක කරන්න කියන්නේ අර මං කිව්ව ඩිස්ට්‍රැක්ෂන් ෂීට් තමයි ලේසිම විදිය. ඊට පස්සේ ඔය නෙගටිව් තින්කින් කියන එකත් මාර අවුලන්නේ. ඒ කියන්නේ නෙගටිව් තින්කින් කියන්නේ ගොඩාක්ම හැදෙන්නේ තමන්ගේ වටපිටාවත් එක්ක. ඒ කියන්නේ ඔයාට ඉන්න වටේ ඉන්න මිනිස්සු ඔයාට පට්ටම නෙගටිව් නම්. වටේ ඉන්න මිනිස්සු නෙගටිව් නම් බෑ බං හරියන්නේ නැහැ බං කොල්ලෝ සෙට් වල එහෙම සෑහෙන්න මෙහිම වෙන අවස්ථා තියෙනවා. හරියන්නේ නැහැ බං අපිට පුළුවන් දේවල් ගන්න කොහොම ඉස්සෙක් දා ගන්නවා කියලා එහෙම සෙට් වෙනවා. ඒතකොට ඇත්තම වැඩ කරලා හොඳට වැඩ කරනවා ඒකත් දා ගන්න පුළුවන් එකත් අරුත් එක්කම සෙට් වෙනවා. ඔවුනේ බයි බැරි වෙන්නේ තව දන්නේ දක්ෂ මිනිස්සුනේ ගන්නේ ඔය 100 මීටර තමයි ඔය එකක් ගන්න කියලා උන් සෙට් වෙනවා. නෙගටිව්. හරිද? කියන්නේ එහෙම නැත්නම් මේ නෙගටිව් මයින්ඩ්සෙට් එක කියන්නේ ගොඩක් කාට බාහිරත් එක්ක තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් තමන්ට ලැබිච්ච දේවල් තියෙනවානේ. තමන්ට ලැබිලා තියෙන දේවල් වල පොඩ්ඩක් සතුටු වෙන්න. තමන්ට ඕන තරම් හොඳ දේවල් තියෙනවා. සමහරට වගේ අම්මයි තාත්තයි ජීවිතුන් අතර ඉන්නවා. ඔච්චර ලොකු දෙයක්ද කියන්නේ.
ඔච්චර ලොකු දෙයක්ද? ඔච්චර මිනිස්සුන්ට එහෙම නැද්ද? හරිද? ඔච්චර දේවල් තියෙනවද? ඒ සතුරු වෙන්න පුළුවන් දේවල් සතුරු වෙන්න. සතුරු වෙන්න පුළුවන් දේවල් සතුරු වෙලා ඒ නෙගටිව් මයින්ඩ්සෙට් එක අයිත් කරගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කාරණාව තමයි අර අනිත් මිනිස්සුන්ට බයින කියන තමන්ට තියෙන ප්‍රශ්න වලට, තමන්ට තියෙන වැරදි වලට, තමන්ගේ වැරද්ද අනිත් මිනිස්සු පිටින් දාන්නේ. ඒක සෑහෙන්න දුරකට පාර කන්ට්‍රෝල් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? ඒක ඔයාට මේකත් එක්කම තමයි එන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ නෙගටිවිටි එකත් එක්ක තමයි ඒක එන්නේ. ඉතින් ඒක වටපිටාව හදාගන්න එකත් එක්කම අර තියෙන දේවල් කම්පියුටර් එක තමයි කලින් තේරුම් ගන්න මේ වගේ දේවල් එක මේක කරලා වැඩන්නේ නැහැ. දැන් මහන්සි වෙනවා මම ගොඩාක් මහන්සි වෙනවා මේ ප්ලෑන් කරනවා ඒවල හරියන්නේ නැහැ කියලා ළමයිනුත් ඉන්නවනේ. ඒ ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේක. දැන් හිතන්නකෝ ඔයා එන්නටම මහන්සි වෙනවා හිල් වෙච්ච කලයක් අරගෙන ඒ හිල් වෙච්ච කලෙන් ඔයා මුළු දවසම try කරනවා වතුර පුරවන්න. දවසකට පැය 15ක් ඔයා කරන්නේ හිල් වෙච්ච කලෙන් වෙන මොකක් හරි වාදනයකට වතුර පුරවන්න හදන්නේ. ඒක කොච්චර මහන්සි වෙනවද තන්ත්‍රේ වැඩක් වෙන්නේ නැහැ නේ.